දැනුමත් සමග සංචාරය කරන්න කැමති ඔබ සැම Travel with Chami YouTube channel එක වෙත ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපේ නැගෙනහිර සංචාරයේ 3 වෙනි දවසේ ඉතාමත් වැදගත් පූජනීය ස්ථානයක් වෙත තමයි අපි දැන් මේ ගමන් කරන්න යන්නේ. ඉතින් අපේ නැගෙනහිර සංචාරයේ අපි නරඹපු සහ වැඳ පුදාගත් ස්ථාන 14ක් පිළිබඳ විස්තර එපිසෝඩ් 14කින් ඉදිරිපත් කර තිබෙනවා. ඉතින් මේ වීඩියෝස් එකක් හරි ඔබට මග හැරුණා නම් පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් වලින් ඒ වීඩියෝස් නරඹන්න පුළුවන්. ආරුගම්බේ ඉඳලා පානම මාර්ගයේ යනකොට මුහුදු මහා විහාර මාවතට ආසන්න ප්‍රදේශයේදී අපි අපේ උදෑසන ආහාරය ලබා ගත්තා. ඉතින් මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ ආවේනික වුණු රසයකින් යුක්ත ඉතාමත් ප්‍රණීත ආහාර වේලක් අපි මේ කඩේකදී ලබා ගත්තා. ඉතින් මේ වගේ ප්‍රදේශයක සංචාරය කරනකොට ඒ ප්‍රදේශවලට වුණු ආවේනික වුණු රසයකින් යුක්ත ආහාරත් අනුභව කරන්න අමතක කරන්න එපා. නැගෙනහිර පළාතේ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පොතුවිල් මුහුදු තීරයේ අසල ඉතාමත් සුන්දර පරිසරයක පිහිටලා තියෙන පුදුබිමක් වන මුහුදු මහා විහාරය තමයි අද දැන් අපි මේ වඳ පුදා ගන්න යන්නේ. කොළඹ ඉඳලා ගත්තොත් කිලෝමීටර් 350ක පමණ දුරින් නැගෙනහිර ප්‍රදේශයේ පොතුවිල් නගරයේ තමයි මේ පුදුබිම පිහිටලා තියෙන්නේ. ඉතින් පොතුවිල් නගරයේ ඉඳලා පානම මාර්ගයේ තවත් මීටර 800ක් වගේ එනකොට මේ ඓතිහාසික පුදුබිම වෙත ඔබටත් ළඟා වෙන්න පුළුවන්. ඉතින් දෙස් විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර ආරුගම්බේ මුහුදු වෙරළ තීරයේ ආසන්නයේ තමයි මේ මුහුදු මහා විහාරය පිහිටලා තියෙන්නේ. නමුත් සංචාරකයන්ගේ පැමිණීම මේ මුහුදු මහා විහාරය වෙත යම්කිසි අඩුවක් තියෙනවා කියලා අපිට දැක ගන්න ලැබුණා. මහාවංශයට අනුව නම් පැරණි ලංකාවේ 28 වෙනි රජ වශයෙන් අභිෂේකලත් මහාදාටිය මහානාග රජතුමා විසින් මේ මුහුදු මහා විහාරය කර වූ බවට සඳහන් වෙනවා. ලංකාවේ පැරණි බෙදීම් වර්ග 3ක් තිබුණා කියලා අපි හැමෝම දන්නවනේ. රුහුණු, පිහිටි, මායා කියන රාජ්‍යයන් 3. ඒ අනුව මේ මුහුදු මහා විහාරය අයත් වෙලා තියෙන්නේ රුහුණු රාජ්‍යයටයි. ඉතින් ඒ කාලයේ රුහුණු රජකම් කළා තියෙන්නේ කාවන්තිස්ස රජතුමා කියලා මේ ඉතිහාස පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් මෙතුමාගේ මේ රාජ්‍ය සමයේදී මුහුදු ගොඩ ගලන්නට පත් බව අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී පුරෝහිතයන්ගේ උපදෙස් වෙලා තියෙන්නේ රෝමත් කුමාරිකාවක් මුහුදට බිරිදීමෙන් පස්සේ මුහුදු ගොඩ ගැලීම නවත්ත ගන්න පුළුවන් බව. නමුත් ඒ සඳහා කිසිම කුමාරිකාවක් ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් අවසානයේදී කැලණිතිස්ස රජතුමාගේ දියණිය වන දේවි කුමරිය රට බේරා ගැනීම සඳහා මේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ දේවි කුමරිය කියලා කියන්නේ අපි කවුරුත් දන්න විහාර මහා දේවියයි. ඉතින් ණයව රණින් කරන ලද ඔරුවක නංවා සාගරය වෙත පිළිදී තිබෙනවා. මේ යාත්‍රාව පාවෙලා විත් කිරින්ද ප්‍රදේශයට පැමිණි බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. නමුත් ඇය මේ කිරින්ද ප්‍රදේශයේදී ගොඩබිමට නොබැස සිටි බවත් ඉන්පසු නැවතත් මේ යාත්‍රාව පාවෙලා ගිහිලා පොතුවිල්වල ආරුගම්බේ වෙරළට යාබදව මේ මුහුදු මහා විහාරයේ පිහිටි ස්ථානයට යාත්‍රාව ගොඩ බැස්ස බව තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. ඒ අනුව දේවි කුමරියව ගොඩ බැසින ලද ස්ථානය මුහුදු මහා විහාරයේ පිහිටි ස්ථානය ලෙසින් තමයි ඉතිහාසඥයන් හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ ග්‍රාම නාමයන් නිර්මාණය වීමට හරි අපූර්ව ජනප්‍රවාදයක් මේ ආශ්‍රයෙන් ගොඩනැගිලා තියෙනවා. දේවි කුමරිය මුහුදට බිලි වුණා කියන පුවත අහපු දීවරයන් විසින් කුමරියක් දියේ ගසාගෙන එන්නේ මොන ප්‍රදේශයෙන්ද කියලා බලන්න මේ අට්ටාල එහෙමත් ගහගෙන දීවරයෝ බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් එසේ අට්ටාල ගැසූ ප්‍රදේශය පස්සේ කාලෙක අට්ටාලච්චේන එහෙම නැත්නම් දැන් කතා කරන විදියට අඩ්ඩාලච්චේන වූ බවත් ඒ වගේම රජතුමා විසින් නොයුසිල්ලෙන් කෝ කුමරිය කියලා අහපු ස්ථානය කෝමාරිය වුණ බවත් ඒ වගේම දීවරයන් හා සෙනවියන් විසින් පිළිතුරු දුන්න විදියට අර ගම යයි කියූ තැන ආරුගම්බේ නම් වුණ බවත් මේ ජනප්‍රවාදවල හඳුන්වලා තියෙනවා. ඉතින් මේ විදියට තමයි ග්‍රාම නාමයන් නිර්මාණය වෙන්න මේ ජනප්‍රවාදය ඉවහල් වෙලා තියෙන්නේ. ඉතින් මේ දේවි කුමරිය මුහුදු මහා විහාරයෙන් ගොඩ බැස්සට පස්සේ කාවන්තිස්ස රජතුමා විසින් එතුමිය රාජමාලිගයට කැඳවාගෙන ගිහින් තියනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. එසේ යාමට ප්‍රථමව සඳුන් පැන් කල 7කින් ස්නානය කරවා එසේ සිදු කළ ස්ථානයේම එතුමිය සතුව පැවති සියලු ආභරණ තැන්පත් කරවලා තියෙනවා කියලත් මේ පොත්වල සඳහන් වෙනවා. මේ විහාර පරිශ්‍රයේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ගෘහ නිර්මාණ 4ක් අඳුන ගන්න පුළුවන්.
ඒ තමයි ප්‍රතිමා ගෘහය, පොහොයගය, චෛත්‍ය නටබුන්, පොකුණ හා අනිකුත් නටබුන්. ඉතින් මේ තියෙන නටබුන් වලට අමතරව නටබුන් විශාල ප්‍රමාණයක් මුහුදේ ගිලී පවතිනවා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. යම් යම් කාලවලදී මේ පුරාවිද්‍යාත්මක නටබුන් සහ බුද්ධ ප්‍රතිමා මුහුදෙන් මතුවලා තියෙනවා කියලත් මේ පොත්වල සඳහන් වෙලා තියෙනවා. ඊට එක උදාහරණයක් විදිහට 2004 අවුරුද්දේදී ලංකාවට බලපාපු සුනාමි අවස්ථාවේදී මේ යම් මොහොතකට මුහුදු රළ ආපස්සට ගිය අවස්ථාවේදී බුදු පිළිම හා නටබුන් දුටුවා කියලා මේ ආවට ඉන්න ප්‍රදේශවාසීන් සඳහන් කරලා තියෙනවා. ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් නිදහස ලබා ගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ රජයේ අවධානය යොමු වෙලා තියෙනවා මේ මුහුදු මහා විහාරය වෙත. මහාචාර්ය සෙනරත් පරණ විතානයන් විසින් 1950 දශකයේදී මේ නැගෙනහිර ප්‍රදේශයේ තියෙන පුරාවස්තු පිළිබඳව සිද්ධ කළ තියෙන ගවේෂණයේදී මේ මුහුදු මහා විහාරය ඇතුළත් භූමි ප්‍රදේශය අක්කර 72ක් වගේම පර්චස් 13ක භූමියක් විදිහට හඳුනගෙන තියෙනවා. පුරාවිද්‍යා රක්ෂිතයක් විදිහට තිබුණත් 1983 වගේ පස්සේ ත්‍රස්තවාදී ආක්‍රමණ නිසා මේ ස්ථානයේ භික්ෂුන් වහන්සේලාට පවා වැඩවාසය කිරීමට අවස්ථාවක් නොලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම තවත් පසු කාලීනව ඇති වෙලා තියෙන ආක්‍රමණ හේතුවෙන් මේ භූමි ප්‍රදේශයේ යම් යම් භූමි කොටස් ජනතාව අතර බෙදලා ගිහින් තියෙනවා. ඉතින් අද වෙනකොට මේ ප්‍රදේශයේ භූමි ප්‍රමාණය අක්කර 3කටත් වඩා අඩු ප්‍රමාණයක් දක්වා ඇකිලී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් වගේම බෝධිසත්වරුන්ගේයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුතු ශෛලමය පිළිමයක් වගේම යාසන්නේ ගල්කණු රැසක් අදටත් ඉතාමත් හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් ඔබ දැන් මේ දකින්නේ එවැනි ආරක්ෂා වෙලා තියෙන ගල්කණු සහ අනිකුත් බුදු පිළිම. ඉතින් මේ මුහුදු මහා විහාරයේ සහ ඒ ආසන්න ප්‍රදේශයේ වෙත රජයේ යම්කිසි අවධානයක් දැමීමට යොමු වෙලා තිබෙනවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් කැණීම් කටයුතු සිද්ධ කරන බවක් අපිට පෙනී යනවා. ඉතින් සංචාරකයන් හෝ බෞද්ධ ජනතාවගෙන් අපිට ඉල්ලන්න තිබෙන්නේ ඔබ නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ මුහුදු මහා විහාරය වෙත වැඳ පුදා ගන්න එහෙම නැත්නම් නරඹන්න පැමිණෙන්න කියලා. මෙවැනි ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන රැක ගැනීම අපි හැමගේම වගකීමක් කියලා අවසාන වශයෙන් මතක් කරනවා.